හායි යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. අද නම් මං අරන් ආවේ ඔයගොල්ලන්ට කැම වීඩියෝ එකක් නෙවෙයි. මේක මේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. බලමු වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරෙන් එකතු කරගන්නවා ආයෙත්. ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මාත් අපේ මගේ පවුලේ ඔක්කොමත් හොඳින් ඉන්නවා. ඉතින් බලමු අපි අද වෙනස් විදිහේ වීඩියෝ එක මොකක්ද කියලා. ඔන්න මේකයි කතාව. මම ඉස්සර දැනට අවුරුදු 5කට විතර කලින් වගේ බිස්නස් එකක් පටන් ගත්තා. ඒක රෙදි බිස්නස් එකක්. පොඩි බබාලගේ ඇඳුම් තමයි ඒක කරේ. වැඩි හරියක්ම ලොකු අයගේ ඇඳුම්ත් තිබ්බා. දැන් අවුරුද්දකට විතර කලින් වගේ මම මේ බිස්නස් එක නැවැත්තුවා. මේක ඔන්ලයින් තමයි කරේ. එතකොට දැන් මේක නවත්තලා තියෙන හන්දා මට දැන් මේ ඇඳුම් තියෙනවා ඇඳුම් ගෝනි 4ක් විතර පෝර කවර වලින්. ඉතින් මේ ඇඳුම් ටික මට දැන් කරන්න දෙයක්වත් නැහැ. ආපහු කඩේකට මට දෙන්න අදහසකුත් නැහැ. ඒ හින්දා මං කල්පනා කරා මේ ටික වෙසක් එකට මේ දන්සලක් විදිහට දෙන්න. වෙසක් එකට කිව්වට මං දැන් මේ වීඩියෝ එක දාන වෙලාවේ නම් මේ ටික බෙදා හරින්න තමයි කල්පනා කරේ. ඒකට මං ඔයගලට දැන් කියන්නම් කරන්න තියෙන්නේ මම මේ දාන ෆෝන් නම්බර් එකට මෙසේජ් එකක් දාන්න WhatsApp වලින්. ඔයගලන්ට අවශ්‍ය කරන්නේ මොනවද කියලායි බබාගේ වයස කොච්චරද කියලායි. ඉතින් ඕගොල්ලන්ගේ බබාලා නැත්තම් අහලා පහලා බබාලට හරි එහෙම නැත්තම් අසල්වාසී ඥාති හිත මිත්‍ර ඕන කෙනෙක්ගේ බබෙකුට මේ ඇඳුම් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට නැත්තම් සමහරු ඉන්නවා YouTube එකේ නැති වුණත් අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ දන්න කාට වුණත් ඒ ඇඳුම් අරන් දෙන්න පුළුවන්. ඉතින් ඇඳුම් තියෙන්නේ මෙහෙමයි. පොඩි බබාලා ගෙදරට අඳින ඇඳුම් ඒ කියන්නේ දැන් ඔය පිජාමා කිට් ඒ කියන්නේ රෑට අඳින ඇඳුම්. එතකොට ඒගොල්ලෝ ගෙදරට අඳන් ඉන්න සැහැල්ලු ඇඳුම් තියෙනවනේ මේ ඒක සිංගල් ජර්සි රෙද්දෙන් තමයි මහලා තියෙන්නේ. ආම් කට් එතකොට ටී-ෂර්ට් ෂෝට් දිග කලිසම් කොට කලිසම් පොඩි අයට ගවුම් මේ ඔක්කොම සිංගල් ජර්සි රෙද්දෙන් ඒ කියන්නේ බබාලට ඇඳුම් අඳින්න පහසු රෙද්දෙන් තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ ඇඳුම්. තව දෙයක් කියන්න ඕනි ඇඳුම් වල දැන් මම තියෙන ඇඳුම් වල ෆොටෝ ටිකක් මේකට ඇඩ් කරන්නම්. ඒ ඇඳුම් ඒ තියෙන ඩිසයින්ම තියෙනවා කියලා මට කියන්න බෑ මොකද දැන් ඒව ගොඩක් සේල් වෙලා තියෙන්නේ. සමහර ඒවා තියෙන්න පුළුවන් සමහර ඒවා නැති වෙන්න පුළුවන්. ඩිසයින් නම් සිලෙක්ට් කරන්න අමාරු වෙයි. ඒත් බබාගේ වයස කිව්වහම ඊට අදාළ ඇඳුම් ටික දෙන්න මට පුළුවන්. ඉතින් ඕගොල්ලෝ බබාගේ වයස හරියටම කිව්වොත් මම ඒ අදාළ ඇඳුම් ටික එවන්නම්. කොරියර් කරන්නම්. ඉතින් කොරියර් ගාස්තුත් ඔයගොල්ලන්ට ගෙවන්න අමාරුවක් තියෙනවා නම් ඒකත් මම ඒ ගෙවලා එවන්නම්. ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් කැමති අය ඉන්න අය ඕඩර් කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔයගලන්ට තව දෙයක් කියන්න ඕනේ මේ එකක්වත් ඇඳපු ඇඳුම් නෙමෙයි ඔක්කොම අලුත්ම ඇඳුම්. දැන් මට වෙලාවක් නැති හන්දයි කරන්න මම මේ ටික දෙන්නේ. ඒ වගේම මේ තව ඉතින් කියන්න තියෙන්නේ ඉතින් තමයි. තව මතක් වුණොත් මම කමෙන්ට් එකක් විදියට හරි දාලා තියන්නම්කෝ. එහෙනම් ගිහින් ඉන්නම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න විසරණයි. මේ දාන්නේ සාම්පල් ටිකක් විතරයි. මේ වගේ එක එක ඩිසයින් තියෙනවා. තව තමයි මේකේ ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, එක්සෙල් කියන්නේ අවුරුදු නිව් බෝර්න් බේබිලාගේ ඉඳලා අවුරුදු 5-6 වෙනකන් මේ ඇඳුම් තියෙනවා.
ඉතින් ඕගොල්ලෝ මට මේක මෙහෙමයි කියලා කියන්න අමාරුයි. ඕගොල්ලන්ගේ දරුවගේ වයස කමෙන්ට් කරාම මම ඊට අදාළව තියෙන ඇඳුම් ටික බලලා එවන්නම්. ඔයගොල්ලෝ ඇඳුම් ටික මේ තියෙන එතනින් තියෙන ටිකක් විතරයි. හොඳේ. බලා ගන්නකෝ සාම්පල් එකක් විදිහට මේ දාලා තියෙන ප්‍රයිස් ගණන් ගන්න එපා. ඒවා මම සේව් කරද්දි දාපු ඒවා. මේ ටික මට දැන් එඩිට් කරන්න වෙලාවක් නැති නිසා මම එහෙමම දානවා. එහෙනම් මම වීඩියෝ එක අවසන් කරනවා. ගිහින් එන්නම් උත්සන්නයි. අපේ channel එකත් subscribe කරලා තියන්න.